හිතක් ළඟින් හඳක් වගේ තනි රකින්න මලක් නොවී මලක් වගේ සුවඳ දිදී ළඟ රැඳෙන රුවති සිතැත්ති රුවති සිතැත්ති රුවති සිතැත්ති සිවූ දඟකාරී රකින්නේ මීලයේ හොවා දැස වගේ සඳසාවී ඉන්න සුඳුරි ඉන්න නොතෙවි මේ ස්නේහ අරණ නුඹේ පමණයි හිමිමී තින්නු සැලී පෙමින් මීනාතුරානෙ තුමානෙන් පිරුමන් පිරු පෙම්හීනයි කුමරානනි ඔබගාවි ඔබ පතනා හදමාගේ සනසේවී සංසාරේ ඔබ පතනා හදමාගේ සනසේවී සංසාරේ නොනින් පෙමින් බලායිමි සුපෙම් සිනාතරු දැසේ රිදුම්මදින් හරින්නෙමි කවුලු පියන් හද මැදුරේ යන්න ඉගිලි ඉන්න නොතැවි ඒ ස්නේහරණ හිමි නුබටයි කිසිදානු වෙන්න පැතූ පෙමින් රිදවා හැගුම් හද මඩලේ හිනෙහි සුවින් නොසලානෙතින් සඟවා කදුළු ලය පාතුලේ ඔබ පතනා සුවමාගේ රිදවනවා සන්තානේ ඔබ පතනා සුවමාගේ රිදවනවා සන්තානේ රැයක් වගේ හිතක් ළඟින් හඳක් වගේ තනි රකින්න මලක් නොවී මලක් වගේ සුවඳ දිදී ළඟ රැඳෙන රුවති සිතැත්ති රුවති සිතැත්ති රුවති සිතැත්ති පැටියෝ සුබ උදෑසන දෙවනි නේද ඔව් අනේ කොයිතරම් ලස්සන කොළු පැටියෙක්ද නෑ දුවේ ඒ වුණාට හික්කියොන් තමයි ගොඩක්ම ලස්සන මේ මොලේ ලස්සන රූප රජිනී තරඟට යවන්න පුළුවන් පුංචි කාලේ ඉඳන්ම මිනිස්සු කියන දේවල් වලින් දැනගත්තා මං ලස්සන නෑ කියලා ඒක නෙවෙයි ජුක්කියන් කොහොමද අක්ක වගේ ලස්සන නොවනේ එයාට තාත්තගේ වගේ ඇස් දෙකක් ලැබුණා නම් ප්ලාස්ටික් පැත්තමක් කරගන්න වෙනවා කියන්නේ යුක්කියෝන් අපේ පවුල කෙනෙක් වගේ පේන්නේ නෑ නේද ඕනේ සීයමේ කියන්නේ හොඳට ඉගෙන ගන්න හොඳ තැනකට ඉන්නකෝ එතකොට ඕවා හරියයි ඔය කතාව ඕනේ දැන් මේ වැඩේ කරමු කාටුන් වල ඉන්න සුරංගනාවියෝ වගේ ලස්සන වෙන්න හැඩට අඳින්න සාමාන්‍ය ගෑනු ළමයෙක් වුණ මම හීන දැකපු කාලයක් තිබුණා. ජුස්කියෝන්ගේ කැත්ත ඇඳගෙන ඇවිල්ලා තියෙන කේටි. අර බලන්න අරයාගේ හැටි. ඔයා හිතාගෙන ඉන්නවා සුරංගනාවියක් වගේ කියලාද? ඔයා ලස්සනයි කියලාද හිතන්නේ? දැන් නම් ඇත්තටම වැඳිරියක් වගේ. යන්න වැඳිරි යන්න. බලන්නකෝ මෙයාගේ හැටි. මම ඉන්න දුවන්න එපා.
කාටූන් වල ඉන්න සුරංගනාවියන්ට වඩා මගේ හැටියට සමාන වෙන්නේ. චිත්‍ර කතාවල එන අද්භූත හාසජනක චරිත නිරූපණය කරන කෙනෙක් බව මං වටහා ගත්තා. නූතන සමාජයේ පවතින අයුක්ති සහගත බව කිසිම උනන්දුවකින් තොරව ක්‍රියා කරන මහාචාර්යවරයා වෙතින් පිළිඹිපු වෙනවා. දැන් මේ ප්‍රශ්න දැක්කද ඔයාලා? බලන්න පෙනේවි. මේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. පීරියඩ් එක ඉවරද? හොඳයි. හෙට එනකොට හෝම්වර්ක් ටික කරගෙන එන්න. අදට පන්ති ඉවරයි. Hi Sammy. Thank you. අයියෝ මගේ කොණ්ඩේ පින්දෙන්නේ නැහැ. මම කිව්ව කොණ්ඩේ උඩ නිදා ගන්න එපා කියලා. මොනවා කරනවද මන් දන්නේ තව පොඩි ඔක්කොම ඉවරයි. කොහමද? කොහමද මගේ පේනම ලස්සනයි නේ? ඔයත් කියවනවද? මට එපා. එහෙනම් සින්දුවක් අහමුද? එපානේ. සෙමි ඔයාගේ ලිප්ස්ටික් එක දෙන්නකෝ. සෙමීගේ ලිප්ස්ටික් ගාවට වට එයා වගේ වෙන්න බෑ. ඒක ඔයාට වැඩක් නෑනේ. සෙමි අර බලන්නකෝ. මෙයා මොනවද කරන්නේ? ඒයි වැඳිරි. ඒයි වැඳිරි. ඒ වැඳිරි. ඔයාලා මට කතා කළාද? ඔව් ඉතින් මෙතන වෙන වැඳිරියෝ නැහැනේ. මොකද? හැමදාම කරන දේම තමයි. මේ දැන්ද? ඔව් හරි. කෙන ඩිලිවරි සර්විස් යනවා. ගැලපෙන දේ. ඒක ලස්සනයි. මස් දාපු දෙකයි කිම්චි එකයි නේද? හොඳට කන්න ළමයිනේ. මට ඩම්ප්ලින්ග්ස් එකක් දෙන්න. ඉක්මනට දෙන්න. පරක්කුව දැන් මගේ වාරනේ. ඉතින් මෙන්න දරුවෝ අරගෙන